රසික ඔබේ එදිනෙදා දිවි තොරතුරු රැගෙන අපේ ආගම දහමේ ශාන්තිය සංස්කෘතිය මුසුකොට තිලින කරන්නට සිත්සර සූදානම්. මහනුවර නගරය මුලින්ම හඳුන්වලා තියෙන නමක් තමා කටුපුළුගම. ඇයි මේ කටුපුළුගම කියන නම මහනුවරට යෙදුනේ? ඒ කතාවයි ඒ සිද්ධියයි මම මේ තේරුම් කරන්නේ. ලංකාවේ කැලණිතිස්ස රජුරෝ කැලණියේ රජ කරන කාලේ එයාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ උත්තිය කියන කුමාරයා රජුරුවන්ගේ කැලණිතිස්ස රජුරුවන්ගේ බිසවත් එක අනියම් සම්බන්ධකමක් තිබුණා. මේ සිද්ධිය රජුරුවන්ට අහුණෙන් පස්සේ උත්තිය කුමාරයා ලොකු ලැජ්ජාවක් ඇති වුණා. උත්තිය කුමාරයා රජමැදුරේ ඉන්නේ නැතුව ඈත පළාතකට පැනලා ආවා. පැනලා ආවේ මහවැලි ගඟ දිගේ. මහවැලි ගඟ දිගේ ඉහළට ගමන් කරන වෙලාවේදී අද මේ මහනුවර ප්‍රදේශයේ තියෙන කොට්ටාසයට ආවා. එතකොට මේක කඳු හෙල් කැලෑ තියෙන මහා විශාල රූස්ස කැලේ. කාත් කවුරුත් නැති පාළු අඩවිය. මේ ප්‍රදේශයට ආවෙන් පස්සේ ඔහු තමන්ගේ ආරක්ෂාවට වෙනම ගම්මානයක් එමෙතන් ජනාවාසයක් ඉදි කරන්න කල්පනා කරා. ඔහු තෝරගත්තු බිම ප්‍රදේශයේ තමා මහා බුළුගස් වැවිච්ච කැලෑවක්. හොඳට මහතට හැදිච්ච බුළුගස් වල තදින් කටු තියෙනවා. තියුණු කටු. හරිය දරුණුයි මේ කටු. මේ බුළු කැලෑවක් එරි කළා තමා මුල්ම මේ ජනාවාසයේ උත්තිය කුමාරයා ඇති කළේ. උත්තිය කුමාරයා කියන්නේ කැලණිතිස්ස රජුරුවන් කාලේදී එතකොට සමාන්තර වෙනවා නම් දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලයට කිට්ටු කාලයක. එතකොට මේ කටුපුළු ගම කියන මේ ගම මුලින්ම හැදුනේ අන්න අර බුළු කැලෑව මැද මේ ජනාවාසය ඇති කළ නිසා. පසු කාලේ මේ උත්තිය කුමාරයාට නෑදෑ වෙන විහාර මහදේවී, අපි මේ විහාර මහදේවී කියවෙන දුටුගැමුණු රජුරන්ගේ මව. ඒ වගේම පස්සේ කාලේ තරුණ වයසේ සිටපු දුටුගැමුණු කුමාරයා මහවැලි ගඟේ දිගේ උඩහට ඇවිත් තමන්ගේ නෑදෑයෙක් වුණු මේ උත්තිය කුමාරයා කටුපුළු ගමදී හමු වෙලා තියෙනවා කියලා ජනකතාවල කියවෙනවා. විහාර මහදේවිත් ආවා උත්තිය කුමාරයා මුණ ගැහෙන්න. ඒ විතරක් නෙමෙයි තරුණ වයසේ හිටපු දුටුගැමුණු කුමාරයාත් මේ තමන්ගේ නෑදෑය හොයාගෙන මේ පාළු අඩවියට ඇවිත් තියෙනවා. ඉතින් මේ කටුබුළුගම කියපු ජනාවාසයේ ටිකෙන් ටික වැඩි දියුණුවෙන් පස්සේ කටුබුළු නුවර කියලා වැඩි දියුණු වුණා. ගම නුවරක් බවට පත් වුණා. මේ කටුබුළුගම කියන නම දැන් නැහැ. නමුත් මේකට කිට්ටු නමක් අදත් මහනුවර තියෙනවා වටපුළුව කියලා. අපි වටපුළුව කියලා මේ වටපුළුව නගරයට කිට්ටුම ස්ථානයක් තියෙනවා වටපුළුව කියලා. අර අපි කියපු කටුපුළුගම කියන නම නැතත් ඒ කිට්ටු අදහසක් තියෙන වටපුළුව කියන ගම්මානේ මහනුවර කිට්ටුවම තියෙනවා. උණුසුම් පුවත් නැති සැනසුම් සහන් ඇති කවිගී දසුන් රුති සිත්සර ඔබේ නිති sitsara.com සම්පදායෙන් ප්‍රඥාවට. මේ මහනුවර නගරයට සෙන්කඩගල කියන නම හැදුනේ කොහොමද කියන එකයි මං පැහැදිලි කරන්නට අදහස් කරන්නේ. සෙන්කඩගල කියන නම මහනුවර මුල්ම යුගයේ හදවනපු දෙවනි ස්ථාන නාමය. මේ නම ලැබෙන්න හේතුව සෙන්කණ්ඩ කියලා බමුණෙක් මේ මහනුවර අඩවියේ ඒ දවස්වල කැලෑවක ගල් ලෙනක ජීවත් වෙමින් සිල් රකිමින් ඉඳලා තියෙනවා. ඔහු යෝගියෙක්. මේ නමුත් මේ සෙන්කණ්ඩ කියන බමුණා හිටියේ කොයි කාලෙද කියන එක ගැන නොඑක් මතභේද තියෙනවා. මේ උඩරට ඉතිහාසයේ කියවෙන පරණ පොතක් තියෙනවා අස්ගිරි උපත කියලා. මේ පොතේ කියවෙන්නේ ලංකාවේ අනුරාධපුරයේ මුල්ම යුගයේ රජකරු ගජබා රජුරුවන් කාලයේ තමා මේ සෙන්කණ්ඩ බමුණා මෙහි හිටියා කියලා කියවෙන්නේ. ඒ කියන්නේ අනුරාධපුර මුල්ම කාලේ. නමුත් ඒ තරම් ඈතට මේක යන්න පුළුවන්ද කියන මතය අපිට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. වඩාත් හොඳයි අපි විශ්වාස කරනවා නම් මේ මහනුවර නගරයක් බවට පත් වෙන මුල්ම ජනාවාස වෙලා පුළුල් වෙලා මේක බලකොටුව බවට පත් උනේ ගම්පොළ කාලේදී. මහනුවර නගරයක් බවට පත් වෙන බලකොටුවක් බවට පත් උනේ 1362 දී පමණ. ওই කාලේදී ගම්පොළ රජ කරපු තුන්වෙනි වික්‍රමබාහු රජුරෝ මහනුවර තමන්ගේ උපරාජධානිය බවට පත් කරගත්තා. ඒ කියන්නේ ගම්පොළ ලංකාවේ අගනුවර දෙවෙනි නුවර තමයි ඒ කාලේ සෙන්කඩගල. හේතුව මේක මේ වගේ ජනාවාස වෙලා නැහැ. හොඳට ගහකොළ තිබුණා, වතුර තිබුණා, පරිසරයේ සීතලයි, ලස්සනයි.
ඒ නිසා ගම්පොළ වගේ ජනාවාස පිරීලා තිබුණු තැනකට වඩා මහනුවර නිස්කලංක වුණා. ඒ නිසා ගම්පොළ කාලේදී මේක දෙවනි අගනුවර නැත්නම් උපාගනුවර බවට පත් වෙලා තිබුණා. ඒ නිසා අපිට වඩාත් විශ්වාස කරන්න පුළුවන් මේ සෙන්කණ්ඩ බමුණා පෙන්න ඉන්ට ඇත්තේ ගම්පොළ කාලේදී කියලා. මේ භූමිය තෝරගන්න වෙලාවේදී රජුරවන්ට ඕන වෙලා තිබුණා නගරයක් බිහි කරන්නට ජය භූමියක්. ජය භූමියක් කියන්නේ හිතූ පැත සමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වන තැනක්. මේ සෙන්කණ්ඩ බමුණා දවසක් ඉන්න වෙලාවේදී ඔහුට දකින්න ලැබුණා මේ ස්ථානයේ සුබ ලකුණු කීපයක්. ගැරන්ඩියෙක් පිටිපස්සේ දුවගෙන ආපු නයෙක් ගැරන්ඩියාට පෙරදිලා ආපහු දිව්වා. නරියෙක් ලුහු බැඳගෙන ආව හාවෙක් හාවට පෙරදිලා ආපහු නරියා දුවන්ට පටන් ගත්තා. ගැරන්ඩියාට නයා පෙරදුණු තැන හාවාට නරියා පෙරදුණු තැන ජය භූමියක් වෙන්න ඕනෑ කියන පණිවිඩය මේ සෙන්කණ්ඩ බමුණා දුන්නා වික්‍රමබාහු රජුරවන්ට. රජුරුව මේ මගුල් ලකුණු බලලා මෙතන නගරයක් ඉදි කළා. මේ සෙන්කණ්ඩ කියන බමුණා හිටපු ගල්ලෙන අදත් තියෙනවා මහනුවර උඩවත්තා කැලේ කෙළවරක. රසික ඔබේ එදිනෙදා දිවි තොරතුරු රැගෙන අපේ ආගම දහමේ ශාන්තිය සංස්කෘතිය මුසුකොට තිලින කරන්නට සිත්සර සූදානම්. සිත්සර.com සම්ප්‍රදායෙන් ප්‍රඥාවට.